ඉතින් අහනකොට මම ඒක උත්තර දෙන්නම්. අපි දැන් මෙතනින් යමු මේ සමස්තයෙන් වශයෙන් හැමෝටම යන්න ගන්න පුළුවන් කියලා. දැන් ඔබ ටික බුදුමේගේ කොටිලේ පුංචි කාලේ ගියාම කොටිලේ දරුවට නැත්තේ සිතුවිලි නේද? නාම ටික නෑ නේද? නාම ධර්ම නෑනේ. රූප ටික පේනවා. මොනවාද? කොටිලේ දරුවා අඳුරනවාද? අර මෙනිකෝ රවුන්ඩ් එකක් එන්නවා අඬනකොට දරුවා එක එන්නවා කරකවුවා පස්සේ සැනසෙනව නේද? ඇඳීම නවතිනව නේද? ඒක බලලා hina වෙනව නේද? එතකොට අතපය ගහන කාය. එතකොට මේ ක්‍රියාවලිය දරුවගේ සිද්ධ වෙනවා. හැබැයි දරුවා දන්නේ සද්ද නිසාද? හැබැයි දරුවා කනට සද්දයක් ඇහෙනවා. මුඛක සද්දයක්ද? කපුටගේ සද්දයක්ද? වාහනයේ සද්දයක්ද කියලා දරුවා දන්නේ නැහැ. සද්ද ඇහෙනවා. සද්ද නිසා දරුවා සැනසෙනවා. එතකොට දරුවාට ඒ සද්දෙට කෙලෙස්ද? කෙලෙස් නැහැ. නාමය ආවෙන් පස්සේ යොන්න දරුවා සාසවයි ආසවද කියන ධම්මයන් පස්සේ දරුවාගේ කෙලෙස් හටගන්නේ. ඔතනයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. සාසව දරුවා සාසවයි. ඇයි තාම දරුවා පුංචි කාලේ දරුවා ඇලෙනවා. මොනවාද? මොනවා හරි දුන්නා බලන්න